මාධ්‍ය ප්‍රවේශකතුමා මේ ගිය සතියේ අපේ ප්‍රශ්නයක් තමයි යෝෂිත රාජපක්ෂ සිද්ධිය සම්බන්ධයෙන් ඒ පිළිබඳව ඔබතුමා විමසීමක් කළාද? ඔබතුමා ගිය සතියේ පිළිබඳ විස්තරයක් බලාපොරොත්තු වුණා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව විසින් වැඩසටහනකට ලක් කරලා තිබෙනවා මේ වසරේ පෙබරවාරි 29 වෙනිදා සිට. එතකොට ඔහුට එරෙහිව පරීක්ෂණයක් නාවික හමුදාවෙන් සිදු වෙනවා. මේ පරීක්ෂණය කරුණු දෙකක් ඔස්සේ තමයි සිදු වෙන්නේ. එකක් තමයි මොහුගේ නාවික හමුදාවට කෙරෙහි නිලධාරියෙකු වශයෙන් බැඳීමේදී ඒ සුදුසුකම් නිසියාකාරව ඒ ක්‍රියාත්මක වුණාද කියන එක. කියන්නේ නාවික හමුදාවට කෙරෙහි නිලධාරියෙකු හැටියට සම්බන්ධ වීමේදී ඇති සුදුසුකම් යෝෂිත රාජපක්ෂයේ සුදුසුකම් තිබුණාද කියන එකේ ප්‍රශ්න සහගත ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණ නිසා ඒ ඔස්සේදී පරීක්ෂණය සිදු කරගෙන යනවා. දෙවන කොටස තමයි ඔහුගේ විදේශ ගමන් සම්බන්ධයෙන්. ඒ විදේශ ගමන් කොයි කාලෙද සිදු වුනේ? ඒ පිළිබඳව නිසි අනුමැතියක් ලැබිලා තියෙනවද? විශේෂයෙන් නාවික හමුදාවේ නාවික හමුදාපතිගේ අනුමැතිය තිබෙනවද? මේ කරුණු දෙක ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙනවා. එතකොට මේ අමාර කලින් ප්‍රකාශ කළ ආකාරයට මොහු වැඩසටහනකට ලක් කරලා තිබෙනවා 2016 පෙබරවාරි 29 දින සිට. එතකොට මේ නාවික හමුදාවෙන් කරන පරීක්ෂණ කටයුතු දැනට කරගන්න විදිහක් නැහැ. මොකද මොහු නාවික හමුදාවෙන් දැනට සේවය නොකරන නිසා. කෙසේ වෙතත් FCID වෙතින් වෙනත් කරුණක් සඳහා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එතකොට මේ අනුව අධිකරණ ක්‍රියාවලියක්ද පැවැත්වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් නාවික හමුදාව ආරක්ෂක අමාත්‍යාංශයේ විමසිල්ලෙන් සිටිනවා. මේ අධිකරණ ක්‍රියාවලිය නිසියාකාරයෙන් සමතයකටපත් වූ වහාම ඔහුට නැවතත් මේ නාවික හමුදාවේ ඒ පරීක්ෂණය සඳහා අනිවාර්යයෙන්ම පෙනී සිටියට යුතු වෙනවා. අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා 2015 ජනවාරි 27 වෙනිදා නාවික හමුදා මාධ්‍ය නාවික හමුදාපතිවරයා විසින් පත් කරලා තියෙනවා කොමදෝරු මූලික වශයෙන් කරුණු සොයා බැලීම. ඔව් ත්‍රිපුද්ගල කමිටුව. ඒ කමිටුවේ වාර්තාව ලබා දීලා තියෙනවා 2015 පෙබරවාරි 23 වෙනිදා නාවික හමුදාපතිවරයාට. ඒ වාර්තාවේ තියෙනවා යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම පුහුණුව ලබා දීම ආදී ක්‍රියාපටිපාටි වලදී සෙසු නාවික නිලයන්ගේ මානව හිමිකම් පවා උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. එතකොට දැන් යෝෂිත රාජපක්ෂ වැඩසටහන කරන්නේ මේ අවුරුද්දේ මේ වසරකට ආසන්න කාලයක් පිළිබඳව මේ පිළිබඳව කිසි දෙයක් සිදු වුණේ නැහැ. ඔව් ඒකට පරිපාලන සම්බන්ධයෙන් ඒක මට නැවත සොයා බැලීමක් කරන්න අවශ්‍ය වෙනවා. දැනට මට ඒ සම්බන්ධයෙන් මම නායක හමුදාපති සහ ආරක්ෂක ලේකම්තුමා සමග සාකච්ඡා කළා තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒ ප්‍රමාණයි මට මේ අවස්ථාවේදී සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.